सिलिलारसित नयना हृदय सिंबिना खोल नीलवदना सान पीनना मैं चंड सूर्य नगरे दो मेले सरना विन्न प्रेमी दाहयनी बना හලෝ ළමයි අද අපි යන්නේ අපේ ඉස්කෝලෙන් ගියපු පොඩි ට්‍රිප් එකක් බලන්න. ඇත්තටම මේක ට්‍රිප් එකක් කියලා කිව්වට එහෙම දිග ට්‍රිප් එකක් නෙමෙයි. නගරේ පෙන්වන්න වගේ කියපු ට්‍රිප් එකක්. ඉතින් තාම මම මගේ ක්ලාස් එකට ගිහින් නැහැ. මම තාම ඉන්නේ මුලින්ම ආපු ළමයි කට්ටියත් එක්ක. තාම එහෙම ක්ලාසස් වලට බෙදලා නැහැ. ඉතින් අපි ඔක්කොමලා ගියා. ඔයාලා දකින්න ඇති මට මුලින්ම හම්බුනේ යාළුවා තමයි ජපානයට ආවම අර හිටියේ. එයා මාරම හොඳයි. හැබැයි දැන් නම් මට එයාව හම්බෙන්නේ නැහැ. හරිම අඩුවෙන් හම්බෙන්නේ. ඉතින් කමක් නැහැ. කොහොම හරි අපි ගියා ඉස්කෝලේ ගාවම තියෙනවා ලොකු හොටෙල් එකක්. ඉතින් ඒ හොටෙල් එක ඇතුළ හරිම ලස්සනයි. හිත නිවෙනවා. හැම තැනම ගස්වැල්. ඒ වගේම ලස්සන චිත්‍ර, ජපානයේ සංස්කෘතික දේවල් ගොඩක් තිබුණා. ඒ වගේම අපිට මුළු මයබෂි නගරයම බලා ගන්න පුළුවන් වුණා. හරිම ලස්සන view එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි එතන චුට්ට වෙලාවක් පැය භාගයක් විතර ඉඳලා ෆොටෝස් අරගෙන, වීඩියෝස් අරගෙන ආපහු සැරයක් පල්ලෙහාට ගියා. 今あの山には登ることができません。はい。禁止されてます。ඉතින් ඊට පස්සේ අපි ස්කූල් එක ගාවම තියෙන ලස්සන පාක් එකකට ගියා. ඉතින් මේ පාක් එක මාරම ලොකුයි. අපිට එදා හරියට මේ පාක් එක විඳින්න බැරි වුණා. ඒ තරම් මේ පාක් එකේ බලන්න දේවල් තිබුණා. ඇතුළට යන්න එක දේවල් තිබුණා. ඉතින් හරිම ලස්සනයි මේ පාක් එක. ඉතින් අපි මේ විදිහට පාක් එක බලන්න ගියා. まだ 100% じゃないから、多分この明日とか明後日はもっと綺麗。でも明後日は日曜日は雨ですから、多分見たいんだったら明日かな。はい。はい。来週の土日はもうないかもしれない。はい。そしたら、皆さん10時20分まで自由に見ててもらって。はい、OK。ရှေ့ဆိုဒီမှာနောက်မှာကျမတို့ခေါ်ပါဘယ်သွားသွားတမီးတို့ရရအောင်လေဟဲ့ပဲကိုကတော့ကြည့်တမီးနေရှုပ်ပါဟာဝိုင်း Numbi ikahingila ini singgi guli Okay. Dance をしますか？
එක මත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිටින්නම් ආදරේ වයන්නම් හදවිනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිවින්නම් නැතිවූ Okay. ආදරේ ගිලන් වෙලා සඳක්නෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලබන්නදෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳක්නෙදා සොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා Bây giờ là cái này What up? ඉතින් මේ යාළුවා නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මට ඇත්තටම හම්බුණ හොඳම යාළුවෙක්. ඒ කියන්නේ එයා මාත් එක්ක යාම කතා කරලා, එයා වෙන රටක කෙනෙක් වුණත් මාත් එක්ක යාම කතා කරලා, ගොඩක් හොඳට මාව තේරුම් අරගෙන දන්න දේවල් කියලා දීලා, හරිම ඒ අපි හම්බ වෙලා හැම ගොඩක් කල් ආශ්‍රය කරෙත් නෑ. ඒත් හදවතටම දැනුණ යාළුවෙක්. හැබැයි ඉතින් මට යත් එක්ක ආයේ එහෙම ඉගෙන ගන්න එහෙම හම්බ වෙන්නේ නැහැ. ඒත් පොඩි සෙරමනීස් වලදී වගේ හම්බ වෙනවා. මොනවා කරන්නද ඉතින්? කමක් නැහැ. ඉතින් ඔයාලට පේනව නේද කොච්චර ලස්සනද කියලා? මේ පාරේ අපි යනකොට තමයි ඇත්තටම මම ගොඩක් සකුරා දැක්කේ. මාර ලස්සනයි. අර පාරේ යන තැනදී මාරම ලස්සන සකුරා තිබුණු බලන්න ලස්සනයි. ඉතින් ළමයි අද බ්ලොග් එක මම මෙතනින් නවත්තනවා. හැබැයි මම තවත් ලස්සන බ්ලොග්ස් ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම thank you so much.